බබාගේ 11 වෙනි මාසය ගැන කතා කරන වීඩියෝ එකත් එක්ක තමයි අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් තව මාසයකින් බබාට හරියටම අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ බබා එයාගේ පළවෙනි උපන්දිනය සමරනවා. ඉතින් බබාගේ පළවෙනි උපන්දිනේ මොන විදියටද සමරන්නේ කියලා සමහර විට ඔයා මේ විදිහට සැලසුම් කරනවා ඇති. ඉතින් මෙන්න මේ වගේ පරිසරයක තමයි බබා එයාගේ 11 වෙනි මාසය සම්පූර්ණ කරන්නේ. මීට කලින් වීඩියෝස් 10කින් බබාගේ පළවෙනි මාසය 10ට අදාළ සෞඛ්‍ය ගැන සම්බන්ධ දේවල් අපි කතා කරා. ඉතින් මේ වීඩියෝස් 10 ඔයා බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් මේවත් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මොකද බබාගේ සෞඛ්‍ය සම්බන්ධව මේ මාසයට අදාළ කාරණා වගේම බබාගේ සෞඛ්‍ය සම්බන්ධ පොදු දේවලුත් අපි මේ වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. ඒ වගේම ඔයාලගෙන් මම පුංචි ඉල්ලීමක් කරනවා. ඔයා හිතනවා නම් මේ වීඩියෝ එකේ අන්තර්ගතයන් හොඳයි කියලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඔයා මේ විදිහට දාන ලයික් එක නිසා තමයි මේ වීඩියෝ එක YouTube එකේ වැඩි පිරිසක් අතරට යන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් වෙනද වගේ මතක් කරනවා. තවමත් ඔයාමගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මේ channel එක subscribe කරලා මේ මිස්ටර් ඩොක්ටර් පවුලේ සමාජිකයෙක් වෙන්න කියලා. මේදි බබාට හැකියාව තියෙනවා තත්පර කිහිපයක් තනියම හිටගෙන ඉන්න. ඒ වගේම කලින් මාසවලදී වගේම මේ මාසෙදිත් බබා එක ගෘහ භාණ්ඩ අල්ලගෙන තැන් වලට යන්න උත්සාහ කරනවා කියලා වල දකිවි. කොහොමද සමහර විට තවමත් වගේ බබා ධන ගන්න, ඒ වගේම ගෘහ භාණ්ඩ අල්ලගෙන තැන් වලට යන්න උත්සාහ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද තවත් කාලයක් තියෙනවා බබාට. ඉතින් සමහර විට ඔයාගේ බබා මම කලින් මාසෙදි කිව්වා වගේ කමාන්ඩෝ ක්‍රෝලින් එහෙම නැත්නම් බොටම් ෂොප්ලින් කියන විදිහට එයාගේ චලනයන් ආරම්භ කරන්න ඇති. ඉතින් මේ විදිහට චලනය ආරම්භ කරන එක ගොඩක් දුරට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් සෑහෙන කාලයක් යනකම් බබා මේ විදිහට විතරක් චලනය වෙනවා නම් බබා ඇවිදින එක හිට ගන්න එක ගොඩක් පරක්කු වෙනවා නම් ඒ වගේ මීට අමතරව තවත් අසාමාන්‍යතා බබාගේ දකින්න තියෙනවා නම් ඔයාලට පුළුවන් වෛද්‍යවරයෙක් හමු වෙන්න. මොකද සමහර විට මොන හරි රෝගී තත්ත්වයක් නිසා බබා මේ විදිහට චලනය වෙන්නත් පුළුවන් නිසා. මේ විතරක් නෙමෙයි මේ විදි බබාට සියුම් දේවල් බොහොම හොඳට අල්ල ගන්න පුළුවන් කියලා ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම බබාගේ භාෂාව සහ කථනය සම්බන්ධ සංවර්ධන දර්ශක ගත්තොත් එහෙම අම්මා තාත්තා ඇතුළුව වචන කිහිපයක් කතා කරන්න මේ විදි බබාට හැකියාව තියෙනවා. ඒ වගේම බබා සමීපයේ තියෙන යාට මොනවා හරි හුරු පුරුදු දෙයක් කොහෙද කියලා ඇහුවාම ඒ දේ ඇඟිල්ල දික් කරලා පෙන්වන්නත් මේ විදි යාට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් බබාගේ සමාජීය සහ චර්යාත්මක සංවර්ධන දර්ශක ගත්තොත් එහෙම මේ විදි බබාට හැකියාව තියෙනවා. අතවරලා බායි කියන්න. ඒ වගේම බබා වටේ තියෙන විවිධ උපකරණ වල කාර්යභාරය මොකක්ද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්නත් මේ විදි බබාට හැකියාව ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට යාගේ වටපිටාවේ පනාවක් තිබ්බොත් එහෙම ඒක අතට අරගෙන ඔලුව පීරන්න බබා උත්සාහ කරાવી. ඒ වගේම බබා සෙල්ලම් කරන මොනවා හරි සෙල්ලම් බඩුවක් අපි ගත්තොත් එහෙම බබා අඬනවා කියලාත් ඔයාලට මේ විදි නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ මාසෙදිත් අමතර ආහාර සහ මව්කිරි බබාට ලබා දෙන්න. ඒ වගේම මව්කිරි දෙන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු කරන ගමන් අමතර ආහාර ලබා දෙන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි කරන්න ඔයාලට පුළුවන්. ඉතින් කලින් මාස වගේම ඔයාලට පුළුවන් ප්‍රධාන ආහාර වේල 3ක් 4ක් විතර බබාට ලබා දෙන්න. ඒ විදිහට එක් ප්‍රධාන ආහාර වේලකදී තේ කෝප්පයකින් 3 කාලක් විතර ප්‍රමාණයක් ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම බබාට ස්නැක්ස් එකක් දෙකක් විතර ප්‍රමාණයක් දවසකට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම බබා මේ කාලෙදී හැමතිස්සෙම එක තැනක ඉන්නේ නැතුව තැන් වලට යන්න උත්සාහ කරන නිසා බබාට කවද්දිත් එයා ඒ දෙම කරાવી. නමුත් මෙතනදී මතක තියාගන්න ඕන කාරණේ තමයි බබාට කවද්දී අනිවාර්යයෙන්ම ඉන්දවල යාට කවන්න ඕන කියන එක. මොකද මේ විදිහට කැම කවද්දී එයා දන ගන්න එහෙම නැත්නම් තැන් වලට ඇවිදගෙන යන්න උත්සාහ කරොත් එහෙම එයාට ඉස්මෝල යන්න පුළුවන්. මීට අමතරව කලින් මාසවලදී මම කිව්වා වගේම බබාට අතින් අල්ලගෙන කන්න පුළුවන් වෙන විදිහට ආහාර සකස් කරලා ඔයාලට දෙන්න පුළුවන්. ඒ විදිහට අතින් අල්ලලා කන්න පුළුවන් ආහාර ඔයාලට බබාට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම බබාගේ උගුරේ හිර වෙන විදිහේ ආහාර ලබා නොදෙන්නත් ඔයාලට වග බලා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ මාසෙදිත් මම කලින් මාසවලදී කිව්ව දේවල් බබාත් එක්ක කරන්න. ඒ වගේම මම ඔයාලට මතක් කරා මාස 9ක් 12ක් අතර දරුවෙක් එක්ක කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද කියන එක ගැන ළමා සෞඛ්‍ය සහ සංවර්ධන සටහන් ප්‍රති අඩංගු වෙනවා කියන කාරණය ගැන ඔයාලට පුළුවන් ඒ දේවලුත් බලන්න. ඉතින් ඊට අමතරව මේ මාසෙදි මම ඔයාලට අලුතෙන් අඳුනලා දෙන පළවෙනි ක්‍රියාකාරකම තමයි ඔයාලට පුළුවන් බබාට කවද්ද එයාගේ පිඟානේ එක ආහාර ද්‍රව්‍ය වලින් විවිධ හැඩ නිර්මාණය කරන්න. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් මූණක රටාවක් නිර්මාණය කරන්න. ඉතින් මේකට චීස්, නූඩල්ස්, කැරට්, තක්කලි වගේ ආහාර ද්‍රව්‍ය ඔයාලට යොදා ගන්න පුළුවන්. මේකෙන් බබාට විවිධ රටා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඇස්වල සහ අත්වල සංයෝජනත් මේකෙන් වැඩි දියුණු කරන්න ඔයාලට පුළුවන්.
මීට අමතරව ඔයාලට පුළුවන් මේ කාලෙත් දරුවට සෙල්ලම් කරන්න බ්ලොක්ස් එහෙම නැත්නම් කැට ලබා දෙන්න. ඉතින් මේකෙදි වෙළඳපොලේ තියෙන එකකට එකක් එකතු වෙන බිල්ඩින් බ්ලොක්ස් බබාට ලබා දෙනවට වඩා ගොඩක් හොඳ වෙන්නේ තරමක් විශාල ධාතු කැට වගේ ඝනක බබාට ලබා දෙන එක. ඉතින් මේ විදිහේ ඝනක බබත් එක්ක එකතු වෙලා එකක් උඩ එකක් තියන්න ඔයාලට පුළුවන්. ඒ වගේම සමහර විට බබා යාගේ අතින් ගහලා මේවා කඩලා දායි. ඒ විදිහට කඩලා දැම්මොත් එහෙම ඔයාලට පුළුවන් ආපහු පාරක් බබත් එක්ක එකතු වෙලා මේ දේවල් හදන්න. ඉතින් මේ කිව්ව දේ බිල්ඩින් බ්ලොක්ස් වලින් කරන්න බැරි නිසා තරමක් විශාල ඝනක බබාට සෙල්ලම් කරන ඔයාලට ලබා දෙන්න පුළුවන්. මේකෙන් බබාගේ සිතීමේ හැකියාව, ඒ වගේ මොකක් හරි දෙයක් කෙරෙහි යාගේ අවධානය එක තැනක තියාගැනීමේ හැකියාව වැඩි දියුණු කරන්න ඔයාලට පුළුවන්. ඒ වගේම සියුම් චලන සම්බන්ධ හැකියාවත් මේකෙන් වැඩි දියුණු වෙනවා. මේත් එක්කම ඔයාලට පුළුවන් බබාව ඇඳ මැද්ද හිට ගස්වලා උඩ පනින විදිහට යාව අල්ලගෙන උස්සන්න. මේකෙන් යාගේ පාදවල ශක්තිය වැඩි දියුණු කරන්න වගේම එයාට ඇවිදීමට සහ හිට ගැනීමට තියෙන හැකියාව වැඩි දියුණු කරන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. මේත් එක්කම ඔයාලට පුළුවන් විවිධ පාටින් අයිස් කැට නිර්මාණය කරලා ඒ අයිස් කැට වතුර භාජනයකට දාලා ඒකට අත දාන්න බබාට ඉඩ සලස්වන්න. ඒ වගේ මේක බලන්න බබාට ඉඩ සලස්වන්න වලට පුළුවන්. ඉතින් මේ ක්‍රියාකාරකම වියලි කාල ගුණයක් තියෙන කාලයක කරන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ. මේකෙන් බබාට සීතල කියන දේ අත්දකින්න පුළුවන්. ඒ වගේම මේ විවිධ පාට තියෙන අයිස් කැට වතුර දියුණුවාට පස්සේ වතුරත් ඒ පාරට හැර වෙනවා කියලා දරුවා නිරීක්ෂණය කරાવી. මේකෙනුත් බබාට ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේත් එක්කම ඔයාලට පුළුවන් රූකඩ යොදාගෙන බබත් එක්ක සෙල්ලම් කරන්න. ඒ රූකඩ එහාට මෙහාට ගෙනියන්න ඔයාලට පුළුවන්. ඒ වගේම බබා දිහාට ඒ රූකඩ ගෙනහිල්ලා බබාව සිප ගන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ දේවල් එහාට මෙහාට ගෙනියද්දී බබා ඒ දේවල් වලට එයාගේ ඇහැ ගෙනියන නිසා බබාගේ පෙනීම වැඩි දියුණු කරන්නත් ඔයාලට පුළුවන්. ඊට අමතරව මේ රූකඩ යොදාගෙන ඔයාලට බබත් එක්ක කතා කරන්න පුළුවන්. මේ විදිහට කතා කරද්දී බබාගේ භාෂාව සම්බන්ධ අවබෝධයත් වැඩි කරන්න ඔයාලට පුළුවන්. මේ කාලේදී ඔයාලට බබත් එක්ක කරන්න පුළුවන් තවත් දෙයක් තමයි විවිධ සරල විධාන ඔයාලට බබාට ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බබා අර රතු පාට බෝලේ අහුල ගන්න වගේ දෙයක් ඔයාලට බබාට කියන්න පුළුවන්. ඉතින් මේ හරහා බබාට වර්ණ හඳුනා ගන්න, ඒ වගේම බබාගේ භාෂාව වැඩි දියුණු කරන්නත් ඔයාලට හැකියාව තියෙනවා. ඒ වගේම මේ හැම ක්‍රියාකාරකමක්ම බබා කරාට පස්සේ අත්පුඩියක් ගහලා එහෙම නැත්නම් සතුටින් මොන හරි දෙයක් කියලා බබා ඒ කරපු දේ අගයන්න, ඒ වගේම ඒක දිරි ගන්නවන්න ඔයාලට පුළුවන්. තවදුරටත් මේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න බබාට සෑහෙන්න මේක උදව්වක් වෙනවා. මේ මාසෙදිත් බබා විශේෂ සායන වලට සහභාගී වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කොමුණත් ගොඩක් වෙලාවට මේ මාසෙදිත් අනිත් මාසවලදී වගේම බබාගේ බර මැනීම සිද්ධ කරાવી. ඉතින් මේත් එක්කම ඔයාලට පුළුවන් පාසුකම් තියෙන විදිහට බබාගේ බර සහ දිග මැනලා අදාළ ප්‍රස්ථාරවල මේ අගයන් මොන මොන තැන්වලද එන්නේ කියන එක ගැන බලන්න. ඒ වගේම ඒ අනුව බබාගේ ආහාර පුරුදු යම් තාක් දුරකට වෙනස් කරන්නත් ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් කීපයක් ගැන තමයි බබාගේ 11 වෙනි මාසයට අදාළව මම කතා කරන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් මේ දේවල් සම්බන්ධව මොන හරි ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ මේ ගැන දාන්න ඔයාලට පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකේ මොනවා හරි අලුත් දෙයක් දැනගත්තා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ තියෙන දේවල් තවත් කෙනෙක් දැනගත්තොත් හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් වෙනද වගේම අවසාන වශයෙන් මතක් කරනවා, තවමත් ඔයා මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් බබාගේ 12 වෙනි මාසය ගැන කතා කරන ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.